හරියා ඕන දවස් සුබ වෙන්න ඕනේ. ඉතින් මීට මං හිතන්නේ සතියකට කලින් මම ඇනලිසිස් කරා BTC වල. එතකොට ඒක තාමත් සාර්ථක විදියට මේ වෙලා තියෙන. ඒතර මම මාකට් එක හැරෙන්න පුළුවන් පොයින්ට්ස් දෙකක් කිව්වා. එතකොට මේ පළවෙනි පොයින්ට් එක මේක මාකට් එක අප් වෙලා දින 1.1 ඉඳන් 1,70,000 දක්වා. එතකොට දැන් මේ විදිහට අපිට දැන් සාමාන්‍යයෙන් ස්පොට් ට්‍රේඩින් ඔපචුනිටිස් හොයාගන්න පුළුවන් ළමයි සරල විදිහට. එතකොට දැන් මෙතනදී භාවිත කරලා තියෙනවා ඉම්බැලන්ස් මෙතඩ් එක. හරිද? එතකොට ඉතින් පැහැදිලිවම එතකොට ඕගොල්ලන්ට මාකට් එක රීඩ් කරන් යද්දි මෙන්න මේ වගේ chances පේනවා. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් මේක රීච් කරන්න පුළුවන් ආපහු 1.10 විතර රීච් කරන්න පුළුවන්. හරිද? ඉදිරි දවස් කිහිපය ඇතුළත. අපි දැන් වෙන කොයින් එකක් ගමු. හරිද? මේ වගේ ස්පොට් ට්‍රේඩින් අවස්ථා හොයාගන්න පුළුවන් විදිය. හරි. එතකොට දැන් මෙහෙම මාකට් එක තියෙනවානේ වන් ඩේ මාකට් එක. හරිද? ඔහොම තියෙද්දි මෙතනදී අපිට කොයින් එක බයි කරන්න පුළුවන් පොයින්ට් එකක් මම පෙන්නන්නම්. මෙන්න මෙතන අපිට කොයින් එක බයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා මේ මාකට් එක චුට්ටක් අප් වෙලා තියෙනවා එතනින් පස්සේ. හරිද? ඒකට තව තැනක් තමයි මෙන්න මෙතන තියෙන ඉම්බැලන්ස් ටික කම්ප්ලීට්ලා නැති අන්කම්ප්ලීට් ඉම්බැලන්ස් එක. හරිද? මෙන්න මෙතන. මෙන්න මෙතනත් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. එතකොට දැන් මේක නම් ඇත්තටම කිව්වොත් දැන් මෙතනින් මාකට් එක අප් වෙලා තියෙන මේ වගේ වාට ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. දැන් මේ වගේ තැනකදී මාකට් එක බයි කරන්න පුළුවන්. ඒතකොට 0.6 ඉඳන් 0.6යි 2 ඉඳන් 0.6යි 7 දක්වා 8 දක්වා වගේ අප් වෙලා තියෙනවා. හරිද? එතකොට අපිට මේ වගේ පොයින්ට් ගන්න පුළුවන්. දැන් ළමයි බලන්න දැන් මෙතන රීච් කරාම RSI දින් තැන බලන්න. හරිද? මෙන්න මෙහෙමත් අපිට පුළුවන් ට්‍රේඩ් දාන්න. ඒ වගේම තමයි සමහරක් අවස්ථාවලදී මෙතන ඩයිවර්ජන්ස් එකක් ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ මෙහෙම වෙන්න පුළුවන්. හරිද? දැන් මාකට් එක මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මේ ලෙවල් එකට ගියා කියලා හිතන්නකො මෙහෙම. හරිද? මේ ලෙවල් එකට ගියාම RSI එකක් මෙන්න මේ වගේ තියෙනවා නම් මෙතන ක්‍රියේට් වෙනවා. මෙතන ක්‍රියේට් වෙන මොකද්ද? බුලිෂ් ඩයිවර්ජන්ස් එක ක්‍රියේට් වෙනවා. හරිද? ඊට පස්සේ අපිට කෙලින්ම මෙතනදී බයි කරන්න පුළුවන් කොයින් එකක්. හරිද? මෙන්න මේ වගේ chances one day આવොත් හරි powerful. වැඩ කරන්න තියෙන සම්භාවිතාව 80ක් විතර වැඩි. ඉතින් අපිට බය නැතුව කොයින් එකක් වුණත් බයි කරන්න පුළුවන් මේ වගේ chance එකක් આવොත්. හරිද? ඉතින් ඕගොල්ලන්ගේ දැනගැනීමේ පිණිස මම කිව්වේ. හරි? AD එකේ chance එකක් තියෙනවා ළමයි. හරි? ඒක තව කොයින් එකක් අපි බලමු. SRV හොඳ කොයින් එකක්. right. මෙතනත් පළවෙනි ටාගට් එක වෙන්න මේ ලෙවල් එක තිබිලා තියෙනවා. ඒක රීච් කරලා තියෙනවා දැනටම. දෙවනි ටාගට් එක තියෙනවා ළමයි මෙන්න මෙතන ඉම්බැලන්ස් එක තියෙනවා. හරිද? මෙන්න මෙතන තියෙන ඉම්බැලන්ස් එක දෙවනි ටාගට් එකත් මම සලකනවා. මේකේ මාකට් එක ළමයි බොහෝ දුරට මෙතෙන්ට ඉඩ තියෙනවා එන්න ඉඩ තියෙනවා. හේතුව තමයි මෙන්න මේ පල්ලෙහා ඔයාලට පේනවා නේද මේ RSI තමයි පල්ලෙහාට ඇවිල්ලා නැහැ. මට හිතෙනවා මාකට් එක මෙතන රීච් කරොත් මෙන්න මෙතනත් ලොකු බයින් ඔපචුනිටි එකක් ඕගොල්ලන්ට තියෙනවා. හරිද? ස්පොට් ට්‍රේඩින් සඳහා ෂෝට් ටයිම් ප්‍රොෆිට් එකක් ගන්න බයින් ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් 1.8 දී ඔයා බයි කරොත් ඔයාලට සාමාන්‍යයෙන් සෙල් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2.2 දී වගේ සෙල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඇවරේජ්ලි ඔයාට 100ට 28ක 30ක වගේ ලාභයක් ගන්න පුළුවන් ෂෝට් ටයිම් ආ. right. අපි තව කොයින් එකක් බලමු. සොල් එකේ chances තියෙනවද දන්නේ නැහැ. හරි. ඔයාලට පේනවා BTCත් එක්ක යන්නේ නැතිකෝ TRX USD එක BTCත් එක්ක දැන් ගොඩක් දුරට යන්නේ නැහැ. හරි. දැක්කද මාකට් එක ගොඩක් අප් වෙලා තියෙන්නේ. හරිද? ඒතර මේකේ බයින් ඔපචුනිටි එකක් මම පෙන්නන්නම් ඔයගලන්ට. පළවෙනි ටාගට් එක මේක. හරි? දෙවෙනි ටාගට් එක මෙන්න මේ තියෙන ඉම්බැලන්ස් එක. හරිද? ඔය ටාගට් දෙකට මාකට් එක ගියොත් ඔයාලට chance එකක් තියෙනවා බයි කරන්න.
උදාහරණයක් විදිහට මෙතන මාකට් එක ගියොත් ඔයාලට සාමාන්‍යයෙන් ඇවරේජ්ලි මෙතනින් එන්ට්‍රි පොයින්ට් එකක් ගත්තොත් ඔයාලට 114ක විතර ලාභයක් ගන්න පුළුවන් ෂෝට් ටයිම් TRS එකවල. හරි. අපි තව chance එකක් බලමු. අවායු ස්ටුඩියෝ වල බලමු තියෙනවද කියලා chance එකක්. හරි. අවාය කියනනම් පළවෙනි chance එක දැන්ටමත් ගිහිලා තියෙන්නේ පළවෙනි එක මෙන්න මෙතන. හරි. ඒක දැන්ටමත් රීච් කරලා තියන්නේ. දෙවනි ටාගට් එක හැටියට එතනත් ඉම්බැලන්ස් එකක් තියෙනවා. මෙන්න මේ ටාගට් එක තමයි මම දෙවනි ටාගට් එක හැටියට බලන්නේ. හරි. එතකොට 0.4ට එන්න ඉඩ තියෙනවා 70ක් විතර. ඉතින් මෙතෙන්ට ආවොත් සාමාන්‍යයෙන් වට ෂෝට් ටයිම් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් අන්කම්ප්ලීට් ඉම්බැලන්ස් එකක් තියෙන උඩ හරිද මෙන්න මෙතන රයිට්. ඉතින් 140ක විතර ලාභයක් වාට ගන්න පුළුවන් ඇවරේජ්ලි. හරි. ඉතින් ඔහොම තමයි ස්පොට් ට්‍රේඩින් වල ෂෝට් ටයිම් ප්‍රොෆිට් ගන්න. හරිද සරලවම ස්පොට් ට්‍රේඩින් වල ෂෝට් ටයිම් ප්‍රොෆිට් ගන්න. ඉතින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. නොතේරුණොත් කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.